ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම අද channel එකට. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ සහ ඊට සම්බන්ධ අලුත් වැඩියා කිරීම් අංශයේ රැකියාවලට කොහොමද අපි අයදුම් කරන්න කියලා. ඉතින් මේ ගැන දැනගන්න channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් channel එකත් subscribe කරන්න ඔයාලා. ඒ වගේම bell notification එකත් on කරන්න. එතකොට ඔයාලට මේ වගේම වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් වැඩි කතාවක් නැතුව අද වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ස්ක්‍රීන් ඇත් එක්ක එකතු වෙමු එහෙනම්. හරි දැන් මම ඔයාලට මෙන්න මේ පේජ් එකට එන්න ඕනේ ලින්ක් එක. පල්ලෙහා ෆස්ට් කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඔයාලා එතන ක්ලික් කරලා මෙතෙන් එන්න. ඊට පස්සේ ඔයාලට ඇවිල්ලා මේකට කොහොමද ඇප්ලයි කරන්න කියලා බලමු අපි. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් online application for Israel D2G program කියලා මෙතන උඩින්ම සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් කොටස් තුනක් තියෙනවා මෙතන. read instruction, create application, check status කියලා. මම මේ තුන වෙන වෙනම හඳුන්වන්නම් ඔයාලට. මෙතන මේ රීඩ් ඉන්ස්ට්‍රක්ෂන් කියන එක ක්ලික් කරාම ඔයාලට මේ රැකියාවල විස්තර දැනගන්න පුළුවන්. මම මෙතන මේ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකට අදාළව තියෙන උපදෙස් පත්‍රිකා මෙතනින් පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ ඉදිකිරීම් අංශයේ උපදෙස් පත්‍රිකාව. ඉතින් මේක කියවලා බලලා ඔයාලට මේකට ඇප්ලයි කරනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩක් විස්තර තියෙනවා. මම මෙතන කියවන්න යන්නේ නැහැ මේ වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් මේකේ තියෙනවා කම්බි නමන්නන්ට, ටයිල් මේසන් වරුන්ට, කපලාරු මේසන් වරුන්ට, ඒ වගේම ෂටරින් නඩු කාර්මිකයන්ට වගේ කොටස් තියෙනවා මෙතන මේ රැකියා කාණ්ඩ වලට. ඉතින් මම මේක කියවන්න යන්නේ නැහැ මෙතන. ඒ වගේම මම මෙතන පෙන්නන්නම් ඔයාලට මේ ඉදිකිරීම් අංශයේම තියෙන ප්‍රතිසංස්කරණ කටයුතු වලට තියෙන උපදෙස් පත්‍රිකාව. ඉතින් මම මෙතන ගිහිල්ලා පෙන්නන්නම් මේකටත්. එතන තියෙනවා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නන්ට මේ මොනවද කරන්න තියෙන වැඩ කියලා. එතකොට මෙතන තියෙනවා විදුලි පේනු සවි කිරීම, පොටි ඇදීම, බ්ලොක් ගල් භාවිතා කරමින් බිත්ති බැඳීම, ජිප්සම් බෝඩ් භාවිතා කරමින් ශාලා සකස් කිරීම, එතකොට සෙරමික් ටයිල් වැඩ, කපරාරු වැඩ මේ වගේ අර ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාළ රැකියා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකට ඇවිල්ලා බලලා අයදුම් කරනවද නැද්ද කියන එක මේක කියවලා බලලා ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒකට දැන් කොහොමද අයදුම් කරන්න කියලා. ඔයාලා මේ පළවෙනි පේජ් එකට එන්න. ඊට පස්සේ ඇවිල්ලා මෙතන තියෙනවා ඇප්ලිකේෂන් කියන එක. ක්‍රියේට් ඇප්ලිකේෂන් කියන එක එකපාරක් ක්ලික් කරන්න. හරි. දැන් අපි බලමු මේකට කොහොමද අපි අයදුම් කරන්න කියලා. එතකොට මේකේ පළවෙනිටම කියලා තියෙනවා ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් පමණයි මේකට අයදුම් කරන්න ඕනේ කියලා. ඉතින් මේක හොඳට ඔයාලා මතක තියාගන්න. ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් පමණක් මේක ෆිල් කරන්න ඔයාලා හොඳට මතක තියාගන්න. පළවෙනිට කොටුවෙන් තියෙනවා ඔයාලට NIC නම්බරය ඇතුළත් කරන්න, ඔයාලගේ ID අංකය ඇතුළත් කරන්න. ඒ වගේම දෙවෙනි එකේ પાස්පෝර්ට් නම්බර එක දාන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට date of birth එක ඔයාලගේ උපන්දිනය දාන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ ස්ත්‍රී පුරුෂ භාවය මේ gender කියන එකෙන් තෝරන්න තියෙනවා. ඊට පස්සේ last name එක දාන්න තියෙනවා ඔයාලගේ. ඊට පස්සේ first name එක දාන්න තියෙනවා ඔයාලගේ. ඊට පස්සේ father's full name කියලා තියෙනවා. ඔයාලගේ තාත්තාගේ වාසගමත් එක්කම, ඒ කියන්නේ full name කියන්නේ වාසගමත් එක්කම ඔයාලගේ තාත්තාගේ නම මෙතෙන්ට දාන්න. ඊට පස්සේ පාස්පෝට් එක්ස්පයර් ඩේට්, ඔයාලගේ පාස්පෝර්ට් එකේ තියෙනවා යටම හරිය මුල් පිටුවේ එක්ස්පයර් ඩේට් එක. ඒක බලලා ඔයාලා මෙතනින් ඒකත් දාන්න. ඊට පස්සේ ඔයාලගේ විවාහක අවිවාහක බව මෙතනින් දාන්න. ඊට පස්සේ මෙන්න මේ contact details වල මොබයිල් නම්බර් කියන තැනට ඔයාලගේ මොබයිල් නම්බරය ඇඩ් කරන්න. වැඩ කරන මොබයිල් නම්බරයක් තියෙනවා මේකට. මොබයිල් නම්බරය ඇඩ් කරලා මේ get verification code කියන එක එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ අංක 4ක කෝඩ් එකක් එනවා. දැන් මම මේ දාලා තියෙන කෝඩ් එක මෙතෙන්ට ඔයාලා දාන්න එපා. ඔයාලගේ නම්බරයට එනවා මේ වගේ මැසේජ් එකක්. ඒ මැසේජ් එකේ තියෙන අංක 4 ඔයාලා මෙන්න මේ වෙරිෆිකේෂන් කෝඩ් කියන තැනට දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තව මොබයිල් නම්බරයක් මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. ඒකත් ඇඩ් කරලා ඔයාලගේ ඇඩ්‍රස් ලයින් 1 එකයි ඇඩ්‍රස් ලයින් 2 එකයි ගානට බෙදලා ඔයාගේ ලිපිනය මෙතෙන්ට දාන්න. ඊට පස්සේ ඔයාලගේ ටවුන් එක දෙන්න තියෙනවා මෙතනින්. ඒ වගේම ඩිස්ට්‍රික්ට් එක දෙන්න තියෙනවා. ඔයාලා මෙතන මේ ඩිස්ට්‍රික්ට් එක තෝරගන්න මෙතනින් පුළුවන්. ඔයාලා ඉන්න ඩිස්ට්‍රික්ට් එකේ මෙහෙම තෝරගන්න පුළුවන්. ඉතින් ඒක මෙතනින් තෝරලා ඔයාලා මෙතන තියෙනවා මේ ජොබ් සෙක්ටර් කියන එක. ඒක ජොබ් සෙක්ටර් එකේ ඔයාලා දාන්න ඕනි අර ඉදිකිරීම් අංශයටද නැත්නම් ප්‍රතිසංස්කරණ අංශයද කියන එක මෙතනින් තෝරන්න ඕනි. ඊට පස්සේ ඊට අදාළව තියෙනවා මෙතන කැටගරි එක දාන්න. මම දැන් මෙතනින් කන්ස්ට්‍රක්ෂන් සෙට් එක තෝරලා මේකට පෙන්නන්නම් ඔයාලට ජොබ් කැටගරි ටික. මේ තියෙන මේ කැටගරි ටික ඔයා කියන්නේ ඔයා කැමති කැටගරිය මෙතනින් තෝරන්න. බාබෙන්ඩර්ස්ලාද, ටයිල් මේසන්ස්ලාද, ප්ලාස්ටරින් මේසන්ස්ලාද, එහෙම නැත්නම් ෂටරින් කාපෙන්ටර්ස්ලාද කියන එක මෙතනින් තෝරලා ඔයාලා මෙන්න මේ subnet details කියන බටන් එක ප්‍රෙස් කරන්න එකපාරක්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ reference නම්බරයක් එනවා. ඔයාලා මේ නම්බරෙත් කෝකටත් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා තියාගන්න. එහෙම නැත්නම් ලියාගෙන හරි තියාගන්න. මොනවා හරි එකට වැදගත් වුණොත් මේ නම්බරෙත් යොදා ගන්න පුළුවන් ඔයාලට. මම ඒක දාන්න ඕනි තැනත් පෙන්නන්නම්.
ඊට පස්සේ මේ මුල් පිටුවට ගියාම මේ චෙක් ස්ටේටස් කියලා තියෙන්නේ අන්න ඒකට යන්න. එතකොට ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඔයාලගේ රැකියාවේ විස්තරය. කියන්නේ දැන් ඔයාලා මේ අයදුම් කරපු විස්තර ටික මේ බලා ගන්න පුළුවන් මේ මෙන්න මේ ID අංකය හරි පාස්පෝර්ට් නම්බරේ හරි රෙෆරන්ස් නම්බරේ හරි මං කිව්වේ අර ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න කියලා. අන්නේ නම්බරේ හරි මෙතෙන්ට දාලා ඔයාලට මේ චෙක් ස්ටේටස් කියන බටන් එක ප්‍රෙස් කරාම ඔයාලට මේකට ඔයාලා අයදුම් කරපු විස්තර ටික බලා ගන්න පුළුවන්. අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේකේ අප්ඩේට් වීඩියෝ එකක් ඊළඟට අරන් එන්න බලාපොරොත්තු වෙනවා මම මේ රැකියාවට අයදුම් කරපු අයට ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන දැනගන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. ඉතින් අදට ගිහින් එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.